සමික අපි දැන් දෛනිකව මේ ස්ථානයේ ලැබුණු ගන්න තමයි ඉස්සරහට සූදානම් වෙන්නේ. මොකද අපි දිගින් දිගටම කියා සිටියා මේ ස්ථානයේ සාමාන්‍ය අධිකාරියවරයා ඇතුළු ප්‍රමුඛ කණ්ඩායම කරන වංචාවන් හා දූෂණයන් වලට ආණ්ඩුව මැදිහත් වෙලා විශේෂයෙන්ම අල්ලස දූෂණය පිළිබඳව මේ ආණ්ඩුව කතා කරනවා නම් අල්ලස් ගත්ත අය අධිකරණයට ගෙනියනවා නම් දූෂිතය අල්ලස් අධිකරණයට ගෙනියනවා නම් ඇයි මේ අයට ඒ නීති අනුකූලව කටයුතු කරන්නේ නැත්තේ? ඒකේ රහසක් තියනවාද? මේකේ වත්මන් සභාපතිවරයා ඔවුන්ට යට වෙලාද? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. මේ ආණ්ඩුව දැනගන්න ඕනේ මෙවැනි දූෂිතයන් තවදුරටත් තමන්ගේ යටතේ නැත්තම් මේ ආණ්ඩුව යටතේ තියාගන්නවද කියලා. මේකෙන් මේ වැඩෙන් අපි කොනක් කියලා තින්නේ. මේ කොන අල්ලගත්තට පස්සේ පසුගිය ආණ්ඩුවල මේක හොරා කාපු මහා පරිමාණය හොරු ටික ඒකලාසි කරගන්න පුළුවන්. ඒක නිසා ආණ්ඩුවට විශාල වාසියක් ගන්නත් පුළුවන්. මොකද පහුගිය කාලවල පත්වෙච්ච ඇමතිවරු ගසා කාපුවා හෙලිදරව් කරගන්න පුළුවන්. මේක හොඳ තත්ත්වයක්. ඒකින්ද මේ සාමාන්‍ය අධිකාරියවරයා දැන් මේ ආණ්ඩුවෙන් නෙමෙයි ගිය ආණ්ඩුවෙන් පත් වෙලා තියෙන්නේ. ඔහු දිගින් දිගටම වංචාවල් කරලා තියෙනවා. කෝප් කමිටුවට ඒ බව හෙළිදරව් වෙලා තියෙනවා. එහෙමනම් මේ සභාපතිවරයාට නැත්නම් විදේශ කටයුතු ඇමතිවරයාට නැත්නම් ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. මේ සාමාන්‍ය අධිකාරිවරයා නිවාඩු යවලා මේ පරීක්ෂණය කරන්න. මොකද මොහු ඉන්නකම් මේවා යට ගහනවා. ඒක නිසා මොහු අනිවාර්ය නිවාඩු යවන්න. නිවාඩු යවලා මේ පරීක්ෂණය කළා මොහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න. එතෙක් අපි මේ ස්ථානයේ අපේ ක්‍රියා කරගන්න නවත්තන්නේ. ඒ වගේම දුම්මල ගහලා හරිය මෙයාලා එලවන්න අපි තීරණය කළා තියෙනවා. යක්ෂ පෙරේතේ කුම්භාණ්ඩේ එලවන විදියට මේගොල්ලොත් එලවන්න තමයි අපි ලබන සතියේ ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ.